හෙලා බොයිස් කොහොමද ඉතින් ඔයාලට මම අදත් අරගෙන ආවා ඔයාලට සුපිරියට වැදගත් වෙන ඔයාලට මම මෙතන මේ කරගන්න පුළුවන් ලස්සන සුපිරි ට්‍රික් එකක් ගැන ඔයාලට පේනවා මගේ ඩිස්ප්ලේ එකේ තියෙනවා දැනට මම ඔයාලට මේ කෙටියෙන්ම කියන්නම් මේකෙන් ඔයාලට බැට් ෆයිල් එකක් තමයි හදාගන්නේ එතකොට මේ බැට් ෆයිල් එකෙන් මේකට ඔයාලට මේකෙන් සිස්ටම් ඉන්ෆෝමේෂන් ටෙම්පරරි ෆයිල් ක්ලියර් කරන්න එතකොට මම කලින් වීඩියෝස් වල දාලා තියෙන SFC ස්කෑන් එක ඊට පස්සේ ඒක ඔන්ලයින් රිපෙයාර් කරන හැටි high performance mode කරන්න පුළුවන් හැමදේම කරන්න තියෙන එකම තැනකින් හැමදේම කරගන්න පුළුවන් තැනක් කිව්වොත් දෙයක් කිව්වොත් හරියටම හරි අපි වැඩි කතා නැතුව බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලට මේකට ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට යන්න වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලා ChatGPT ලෝඩ් කරගන්න. දැන් ChatGPT එක මම අමුතුවෙන් කියන්න ඕනේ මේක හැමෝම දන්නවා Google එක සර්ච් කරගත්තාම මේව ChatGPT එක තියෙනවා. එතකොට මේකේ මෙයාගේ ඕන විදිහකට කියලා ඔයාලට කැමති විදිහකට අපිට ෆයිල් එක හදාගන්න පුළුවන්. මම මේ වෙලාවේ මෙතන ටයිප් කරනවා. එතකොට ChatGPT එකේ අපේ දේවල් කිව්වහම එයාට සේව් කරගන්න කිව්වහම එයා ඒක සේව් කරගන්නවා. එතකොට මගේ මැෂින් එකේ ස්පෙක්ට් එහෙම දැන් මේ ChatGPT එකෙන් දන්නවා. එතකොට ඒවත් එක්ක ඔයා මේ ෆයිල් එක හදන වෙලාවට ඔයා ඒ ඔක්කොම ඔයාගේ මැෂින් එකේ PC එකේ ස්පෙක්ට් ඔක්කොම දීලා එයාට කියන්න. එතකොට එයා බැට් ෆයිල් එකකට ඕන කෝඩ් ටික ඔයාට දෙනවා. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මේක මෙහෙම ටයිප් කරමු ජාවිස් මට ඕනේ මගේ PC එකේ කැෂ් ෆයිල් ක්ලියර් කරගන්න බැට් ෆයිල් එකක් හදාගන්න ඒකට තව ඔප්ෂන් ටිකක් දාලා හදමු ටූල් හරි දැන් මං කිව්වේ මට මගේ PC එකේ කැෂ් ෆයිල් ක්ලියර් කරගන්න ඕනේ බැට් ෆයිල් එකක් හදාගන්න ඒකට තව ඔප්ෂන් ටිකක් දාලා හදමු ටූල් කිට් එකක් වගේ කියලා. හරි බලමු අපි මම දැන් එතන ටයිප් කරලා මම එන්ටර් කරේ ජාවිස් මට ඕනේ මගේ PC එකේ කැෂ් ෆයිල් ක්ලියර් කරගන්න බැට් ෆයිල් එකක් හදාගන්න ඒකට තව ඔප්ෂන් ටිකක් දාලා හදමු ටූල් කිට් එකක් වගේ. එතකොට මට උන් එයාලා කියලා තියෙනවා හරිබන් නයිට් ෆිරි PC ටූල් කිට් කියලා බැට් ෆයිල් එකක් හදලා දුන්නා මේකෙන් පුළුවන් දේවල් කරගන්න. එතකොට පුළුවන් දේවල් ටෙම්ප් ෆයිල් ක්ලියර් කරගන්න පුළුවන්ලු ප්‍රෙපෙට් ක්ලියර් කරනවලු DNS ක්ලියර් කරනවලු රීසයිකල් Windows එක ක්ලික් එකකින් සියල්ලම රන් කිරීම. හරි හරි මම දැන් කිව්වා එයාට මෙයා මට විස්තරයක් දුන්නා ඒක භාවිතා කරන විදිය එතකොට අපි ඒක රන් කරන විදිය හැමදේම දාලා එතකොට එයා මට ඊළඟට ඊට පස්සේ මම එයාට කිව්වා හරි මට මේක හදාගන්න කෝඩ් ටික දෙන්න. ඊට පස්සේ එයා මට කෝඩ් ටිකක් දීලා තියෙනවා. එතකොට ඔයාලට තියන්නේ මේක මෙතනින් කොපි කරගෙන නෝට්පෑඩ් එක ඕපන් කරගන්න. නෝට්පෑඩ් එකට ගිහිල්ලා පේස්ට් කරන්න. මොකුත් කරන්න යන්න එපා මෙතනින් එහාට. මේක පේස්ට් කරගත්තා. එච්චරයි. මේක ඔයාලා save as කරන්න. save as කරලා කොහේ හරි save කරන්න. මෙතන තියෙන්නේ ඔයාලට මෙතන දාගන්න all file දාගෙන
මෙතන ඔයාලා දෙන්න කැමති නමක් දෙන්න. tool kit කියලා .dat හොඳට මතක තියාගන්න. මේ වචනේ ගැහුවේ නැති වුණොත් මේ .dat කියලා ගැහුවේ නැති වුණොත් අපිට ඕන ෆයිල් එක ක්‍රියේට් වෙන්නේ නැහැ. ඒකින්ද ඔය ෆයිල් එක අනිවාර්යෙන් රීනේම් කරද්දී අනිවාර්යෙන් .bat කියලා සේව් කරන්න. හරි මම ෆයිල් එක සේව් කරා දැන්. අපි බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. හරි මේ තියෙන මගේ ටූල් කිට් එක මම දැන් දීලා හදාගත්ත එක. ඔයාලට පේනවද මන්ද? මේ තියෙන්නේ. දැන් මේක අපි normal ක්ලික් කරාට වැඩක් නැහැ. මේක right click කරලා run as administrator දෙන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා ඔන්න අපි හදාගත්ත ෆයිල් එක. මේ ෆයිල් එකේ තියෙනවා අපිට ඕන දේවල්. මෙතනින් මම temp file create කරන්න කියලා මෙතන command එක එකනේ තියෙන පළවෙනිට command එක දීලා enter කරන්න තියෙන්නේ. මෙතන පොඩි process එකක් යනවා. clearing temp file done. මම මේ කලින් කරගත්ත ඉඳ මගේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. ටක් ගාලා clear වෙනවා. එතකොට run all cleaning tasks. මේකේ 6 වෙනි එක දුන්න option එක දීලා enter කරපුවාම සමහර ඒවා ගන්නෙ නෑ. ඒවා කරන්න බෑ. ඒවා මොනවද සිකියුර් කරලා තියෙන ඒරියාස් වලට යන්න දෙන්නේ නෑ. එතකොට මේ දේවල් අපිට අනිවාර්යෙන් ඕන නැති දේවල්නේ. මෙයා අපිට bat file එකක් හදලා දෙනකොට ඒක එයාගේ අර සිස්ටම් එකේ යන්න පුළුවන් සීමාවල් වලට Windows වලට හානියක් නොවෙන්න තමයි මේක හදලා දෙන්නේ. එතකොට ඒවා කොහොම සේව් එකේ තමයි යාලා හදලා දෙන්නේ. එතකොට දැන් මේකේ මම දුන්න command එකට all task complete successfully කියලා තියෙනවා. press any continue දුන්න ගමන් මෙහෙම එනවා. ඒ වගේ තව tool kit මම හදාගත්ත ඒවා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ තව හදාගත්ත ඒවා තමයි. මේ try කරලා බලන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. මම reply එකක් දාන්න. එහෙනම් දැනට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.